තෝරගත්ත ගම්මිරිස් පැලයක්. අපි මේක බලනකොට අපි හොඳ පැලයක් තෝරගන්න ඕනේ. අපි ෆීල්ඩ් එකේ අපේ වගා භූමිය තුල පැලයක් ඉන්නකොට. එතකොට මෙහෙම අපි තෝරගත්ත පැලේ තියෙන්න ඕන ලක්ෂණ ගැන කතා කරොත් එහෙම මේක සාමාන්‍යයෙන් අඟල් 6ත් 8ත් අතර ප්‍රමාණයක් වෙන්න ඕනේ. අපි භූමිය තුල ඉඳනවන. ඒ වගේම තමයි මේකේ කොළ 5ත් 8ත් අතර ප්‍රමාණයක් තියෙන්න ඕනේ. අපි පැලේ දිහා බලපුවාම ඒක හොඳ ශක්තිමත් නිරෝගී පැලයක් විදිහට තියෙනවා නම් අපිට ඒ පැලය තෝරගන්න පුළුවන් වගා භූමිය තුල ඉන්නන්න. ඒ වගේම තමයි මේකේ මේ සාමාන්‍යයෙන් මාස 4ත් 6ත් අතර වයස පැල තමයි අපි තෝරගන්න. ඒ වගේම තමයි මේකේ කොළ දිහා කඳ දිහා බලපුහම මේ වගේ රෝග නැති නිරෝගී පැලයක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ පොලිතීන් කවරය වටා හොඳින් වර්ධනය වන මූල පද්ධතියක් අපිට දැක ගන්න පුළුවන් හොඳ අපි තෝරගන්න පැලයක. ඒ වගේ නිරෝගී ශාකයක් තියෙනවා නම් නිරෝගී පැලයක් තියෙනවා නම් අපිට මේක වගා භූමිය තුල පැල කරන්න ගන්න පුළුවන්. ඉන්නේ අපේ ප්‍රදේශයේ ගම්මිරිස් වගා කරන ගොවි මහතෙක්. අපි හරියටම දැනගමු කොහොමද මේ ගම්මිරිස් පැලේ වගා කරගන්නේ කියලා. ආලෝකය අපි මෙතනක් සුද්ධ කරගෙන ඊට පස්සේ අපි මේ වලේ ප්‍රමාණය හැටියට ගන්නේ අඩි 2ක් ගැඹුර 2ක් දිගපල්ල තියෙන වලක් තමයි කපා ගන්න යන්නේ. ඔව් අපි මෙහෙම මැනගත්තා අඩි 2 මිම්ම. ඊට පස්සේ අපි දැන් වල කපන්න තමයි සූදානම් වෙන්නේ. ඒ වල කපන්න ඉස්සලා අපි මෙහෙම බිම සලකුණු කිරීමක් කරගන්නවා. මේ ආකාරයට මෙහෙම අපි මුලින් වල කපන හැටි පැහැදිලි කරලා දුන්නා. අපි අර මිම්ම අඩි 2.2 මිම්ම කියන එක මෙහෙම අපි පහසුව සඳහා පොඩි කෝටුවකින් මිම්මක් සලකුණු කරගෙන මේ අඩි 2ක් දිග පළල තියෙන මෙහෙම ගැඹුර අඩි 2කට මේ වල කපලා දැන් අපි සූදානම් කළා. ඊගාවට අපි සූදානම් වෙන්නේ ඒකටම මෙහෙම පොල්ලලි ටිකක් සූදානම් කරගන්නවා. ඒ වගේම මෙහෙම අඩි 8ක් එක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි අඩි 8ක කෝටුවක් අපි මේක වැටමාර කියලා කියනවා. මේ ප්‍රදේශයේ ගිනිසීරයක් කියලා කියනවා. අන්නේ වර්ගයෙන් අපි කෝටුවක් තමයි මේ ආධාරකයක් විදිහට හිටවන්න සූදානම් කරගත්තේ. අපි දැන් මුලින්ම මේ කපාගත්ත වලේ පොල්ලෙලි තැම්පත් කරන්නේ මේ මුඩ තියෙන ප්‍රදේශය උඩ අතර හිටින්න වලේ අඩියේ අපි මෙන්න මේ ආකාරයෙන් තැම්පත් කරගන්නවා. මෙන්න මේ මේ තැම්පත් කරගන්න හේතුව තමයි පායන කාලට මේ තෙත් කලාප වුණාට පායන කාලට මෙහි පොළොව වියලෙනකොට ඒකේ තෙත බව ආරක්ෂා කරගන්න. එතකොට ගම්මිරිස් පැලේ ගම්මිරිස් වගාවට ජලය අවශ්‍ය ශාකයක්. ඉතින් ඒකේ වියලි බව තොරව මේක ආරක්ෂා කරගන්න තමයි මේ විදිහට මේ අපි තැම්පත් කරගන්නේ පොල්ලලි තට්ටු. ඒ විදිහට දැන් අපි මේ විදිහට පොල්ලලි වල සකස් කරගෙන පොල්ලලි දාලා අවසන් වෙච්ච විදිහ තමයි වලට දැක ගන්න පුළුවන්. ඊළඟට අපි මොකක්ද කරන්න යන්නේ කියලා අහලා බලමු. ඔව් දැන් මෙහෙම අඩි 2.2 වලේ තැම්පත් කරගත්ත පොල්ලලි තට්ටුව අපි පැලේ සිටුණු ප්‍රමාණයටම
මේක පස් වලින් පුරව ගන්නවා. ඒකට තමයි අපි දැන් සූදානම් වෙන්නේ. මේකට අපිට ඕනනම් තව පොහොර එකතු කරගන්න පුළුවන්ද නැත්නම් අවශ්‍ය නම් අපිට ඒ පස් තට්ටුවක් දාලා පොහොර තට්ටුවක් තව දාලා මේකට තව පොහොර ප්ලස් මිශ්‍රණයට එකතු කරගන්න පුළුවන්. පොහොර කාබනික පොහොර අපිට එකතු කරගන්න පුළුවන් අවස්ථාවක්. එකතු කරලා මෙන්න මේ විදිහට තමයි අපිට දැන් පැලේ හිටව ගන්න කලින් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉති ආවරණයෙන් ඉවත් කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් පස් ටික කැඩෙන්නේ නැතුව බොහොම ප්‍රවේශමට ඉවත් කරගෙන මේ තියෙන මූල පද්ධතිය. මේ තියෙන විස්තරුණු මූල පද්ධතිය දැන් මේක සිටවන ප්‍රමාණයට ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ මුල්. එතකොට අපි අර සකසා ගත්ත වලේ මෙන්න මේ ආකාරයට පුංචි කොටසක් සකස් කරගෙන ඒ වලේ මෙන්න මේ ආකාරයට පැලේ ඉන්දනවා. ඔන්න ඔය මේ වලේ මේ විදිහට මේ ගිනිසීරේ අතු තැම්පත් කරලා ඒකේ මුල වියලනවට දෙත බව ආරක්ෂා වෙන්න මේ විදිහට මේක හොඳ පොහොරක් ගම්මිරිස් වලට හොඳ පොහොරක් ඒක අපි මේ විදිහට ආවරණයක් විදිහට මුල මම යොදනවා. ආධාරකය අපි දැන් සිටවන්නයි සූදානම. අපි වලේ අඩි දෙකක් වල අපි හාරගත්තා. ඒ අඩි දෙක ප්‍රමාණයට මේ ඉන්න මෙහෙම හිටෝලා ඒකට ආධාරකයක් වශයෙන් අපි පැලවෙන්න අරනවා. මොකද පැලේ වැඩනකොට ඒකට ආධාරකය අපිට ලබා දෙන්න පුළුවන්. එතකොට ආකාරයට අපිට මේ ග්‍රීසීඩියා එහෙමත් නැත්නම් වැටමාර කියන ශාකය අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ ගම්මිරිස් සඳහාම මේ වැටමාර කියන ආධාරකයක් අපි පාවිච්චි කරන්නේ ගම්මිරිස් වලට හොඳින් සවිවර වෙලා වැඩෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ග්‍රීසීඩියා දඬු ඉතාමත් හොඳින් ඉක්මනින් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි මේකේ අතු ආවට පස්සේ එහෙම නැත්නම් අතිරේක අතු වර්ධනය වුණාට පස්සේ අපිට ඒ අතු අවශ්‍ය ප්‍රමාණයට කප්පාදු කරලා අපිට වෙනත් කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ පාත්‍ර එහෙම නැත්නම් කොළ අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මල්ච් එකක් එහෙම නැත්නම් ආවරණයක් විදිහට පස සංරක්ෂණයට සහ පොහොර විදිහට අපිට පැලේ වටේට මේ විදිහට යොදා ගන්න පුළුවන්. ඒ වගේම සිටවල අවසන් අපිට කොහොමද පැලේ ඉඳන්නේ, පැලේ කොහොමද වලක් කපා ගන්නෙ, කොහොමද අපි පස් පුරවන්නේ, පොහොර දාන්නේ, ඒ හැම දෙයක්ම පැලේ ඉඳන සිටවන තැනට එනකම් අපිට සියලු තොරතුරු ගෝවින්ද මහතා විසින් ලබා දුන්නා. ඔබතුමාට බොහොමත් ස්තුතියි ජනක මහත්මයා. අපිට මුලින් ඉඳලම මේ පිළිබඳව අපිව දැනුවත් කළා කොහොමද මේ ගම්මිරිස් පැලයක් හිටවගන්නේ කියලා හොඳ දැනුමක් අපිට ලබා දුන්නාට. බොහොමත් ස්තුතියි.